ඔබත් ඇප්ලයි කරන්න ගියපු බැංකු ලෝන් එක රිජෙක්ට් වුණ කෙනෙක්ද? එහෙම නැත්නම් ඇප්ලයි කරපු ලෝන් එක ඇප්‍රූව් වෙනකන් බලාගෙන ඉන්න කෙනෙක්ද? ඔබට බලාගෙන ඉන්න සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔබ ඇප්ලයි කරපු ලෝන් එකයි රිජෙක්ට් වුනේ. මේ ගැන වීඩියෝ එකක් තමයි අද අපි කරන්න ලෑස්තිලා ඉන්නේ. මේ වීඩියෝ එක කරන්න ලොකුම හේතුව උනේ ඔබට මතක ඇති අපි මීට කලින් කරා අර ව්‍යාපාරිකයෝ වෙනුවෙන් NCGIL කියන ආයතනය යටතේ අප රහිත ණය යෝජනා ක්‍රමයක් තියෙනවා කියලා වීඩියෝ එකක් අපි මීට කලින් කරා. ඉතින් මේ වීඩියෝ එකට ගොඩක් අපිට කමෙන්ට්ස් ලැබිලා තිබුණා මේ ලෝන් එක රිජෙක්ට් වෙලා තිබුණා. එහෙම නැත්නම් මේ ලෝන් එක ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. එහෙම නැත්නම් බැංකුවට ගියාම මේකෙන් තොරතුරු ලැබුණේ නැහැ. ඔන්න වගේ ගොඩක් කමෙන්ට්ස් අපිට ලැබිලා තිබුණා. එහෙම ඔබට සිද්ධ වෙනවා නම් මේ ගැන තොරතුරු ඔබට ලැබුණ නැත්නම් එහෙම නැත්නම් එහෙම ලෝන් එකක් ගන්න බැහැ කියලා ඔබට කිව්වනම් ඒ ගන්න බැරි වෙන්න හේතු පහක් ගැන අද අපි මේ වීඩියෝ තුලින් කතා කරන්න යනවා. ඉතින් මේ ලෝන් එකක් ගන්න යද්දී බලපාන හේතු පහට අපි කියනවා 5 C's of credit කියලා. මතක තියාගන්න ලේසි C අකුරු පහක් තියෙන්නේ. මේ 5 C's of credit කියන C අකුරු පහ යටතේ මේකේ පළවෙනි C අකුර තමයි character කියලා කියන්නේ. ඉතින් character කියලා කියන්නේ මේක අර සාමාන්‍ය ඔබේ අර සමාජ character එක නෙමෙයි. මෙතනදී අපි character කියනකින් අදහස් කරන්නේ ඔබගේ ණය ගෙවීමේ ඩිසිප්ලින් එක. මේ ණය ගෙවීමේ ඩිසිප්ලින් එක බැංකුවක් ඉවැලුවේට් කරගන්න ප්‍රධාන ක්‍රමවේදය තමයි ඔබගේ ක්‍රිබ් වාර්තාවක් කරගන්න එක. ඉතින් මේ ක්‍රිබ් වාර්තාව කියන්නේ මේක තුල තියෙනවා ඔබ ණය ගෙවීමේ ඩිසිප්ලින් එක කොයි වගේද? ඔබ හරියට ණය ගෙවනවද? ණය ගෙවීමේදී කොච්චර ණය පැහැරහැරීම ඔබ කරලා තියෙනවද? එහෙම නැත්නම් කොච්චර ණය ප්‍රමාණයක් ඔබ අරගෙන තියෙනවද? එහෙම නැත්නම් ඔබ වෙනත් අයගේ ණය වෙනුවෙන් ඔබ ඇප වලට සයින් කරලා තියෙනවද? ඒ අය ණය ගෙවීම කරලා නැද්ද? ඉතින් ඒක ඔබට බලපාලා තියෙනවද? ඉතින් මේ වගේ දේවල් මේ ක්‍රිබ් රිපෝට් කියන රිපෝට් එක තුල අන්තර්ගත වෙනවා. බැංකුවක් ඔබට ණයක් දෙන්න කලින් බලන පළවෙනි එක තමයි මේ ඔබේ කැරක්ටර් එක. කැරක්ටර් එකත් එක්ක මේ ක්‍රිබ් වාර්තාව චෙක් කිරීම මේගොල්ලෝ මුලින්ම සිද්ධ කරනවා. ඊළඟට දෙවෙනි C අකුර තමයි කැපිටල් කියලා කියන්නේ. මොකද කැපිටල් කියලා කියන්නේ? කැපිටල් කියලා කියන්නේ එතනදී ඔබ දාන ඔබගේ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය කියලා කියන්නේ දැන් අපි හිතමු ඔබ මේ ණය ලබා ගන්න යන්නේ ව්‍යාපාරයක් දියුණු කරන්න. එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරයක් ගොඩනගන්න තමයි මේ ණය ලබා ගන්න යන්නේ. මේ වෙනුවෙන් ඔබ දරන්න ඕනේ කැපිටල් එකක් තියෙනවා. ඔබ ලැබදැරිය යුතු ප්‍රාග්ධනයක් තියෙනවා. බැංකුවක් සාමාන්‍යයෙන් බලනවා මේ ප්‍රාග්ධනයෙන් 25%ක්වත් එහෙම නැත්නම් 30%ක්වත් බැංකුවෙන් බැංකුවට මේක වෙනස් වෙන්න පුළුවන්. නමුත් 25%ක 30%කවත් ප්‍රමාණයක් ඔබ දායි කියලා මෙතනදී බලාපොරොත්තු වෙනවා. ඊටු 75% එහෙම නැත්නම් 70%ක මුදල තමයි මෙතනදී බැංකුව විසින් ණයක් විදියට ඔබට ලබා දෙන්නේ. මෙන්න මේ කැපිටල් එකත් බැංකුවක් විසින් ඔබ බැංකු ණයක් ලබා ගැනීමදී ඉවැලුවේට් කරනවා. ඔබට මේකට දාන්න තරම් කැපිටල් එකක් තියෙනවද? මේ කියන කැපිටල් එක ඔච්චර ඔබට යොදවන්න පුළුවන්ද? ඒ වගේම ඔබේ පෝෂණය කොයි වගේද? බැංකුවේ පෝෂණය කොයි වගේද? ඒත් එක එකතු වුණාම මේක සඳහා වැය වෙන සම්පූර්ණ ප්‍රාග්ධනය කොයි වගේද? ඉතින් මේකත් බැංකුවක් අනිවාර්යයෙන්ම ඔබට ණයක් දෙන්න කලින් අනිවාර්යෙන් බලන දෙයක්. තුන්වෙනි C අකුර තමයි ඔබට මේකේ තියෙන කැපැසිටි එක. කැපැසිටි කියලා කියන්නේ මේ ණය ලබා ගත්තයින් පස්සේ මේ ණය ඔබට ගෙවාගෙන යාමේ හැකියාව. මෙතනදී අපි හිතමු ඔබ පර්සනල් ණයක් ඇප්ලයි කරා කියලා පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරොත් ඔබට බිස්නස් ඉන්කම් එකක් නැහැ. එහෙනම් ඔබට ලැබෙන්නේ සැලරි ඉන්කම් එකක්. පර්සනල් ලෝන් එකක් ඇප්ලයි කරපු අවස්ථාවේදී එහෙනම් බලනවා මේගොල්ලෝ ඔබගේ සැලරි එක කොයි වගේද? මේ සැලරි එක හරහා ඔබට මේ ණය මුදල ගෙවා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී බලන දේ තමයි ඔබගේ සම්පූර්ණ සැලරි එකෙන් 60% දක්වා ඔබට ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එකක් මාසෙකට ගෙවාගෙන යෑමේ හැකියාව තියෙනවා නම් ඔන්න ඔබට ලෝන් එක ගන්න හැකියාව තියෙනවා. ප්‍රශ්නේ තමයි ඔබ තවත් ලෝන් අරන් තියෙනවා. අපි හිතමුකෝ ඔබ තව ලෝන් කිහිපයක් අරන් තියෙනවා. මේ ලෝන්ස් ටිකත් අඩු වුණායින් පස්සේ ඉතුරු නෙට් සැලරි එක තමයි මේගොල්ලෝ බලන්නේ මේ 60%ක දක්වාවත් ණය ගෙවා යෑමේ හැකියාවක් ඔබට ඉන්ස්ටෝල්මන්ට් එකක් විතර ගෙවීමේ හැකියාවක් ඔබට තියෙනවද කියන එක. ඉතින් ඔබ ව්‍යාපාරිකයෙක් නම් මෙතනදී බලනවා ඔබගේ සම්පූර්ණ නෙට් ප්‍රොෆිට් එකෙන් 1.2ක ගුණිතයක්වත් තියෙනවද කියන එක මේ අවස්ථාවේ ඔබ බලනවා. මේ දේ බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට මේක අඩු වැඩි වීම බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්න පුළුවන්. මම මේ කියන්නේ සාමාන්‍යයෙන් සරලව සිද්ධ වෙන දේ. ඉතින් මෙතන තියෙන හතරවෙනි කාරණය තමයි කොලටරල් එක. කොලටරල් කියලා කියන්නේ මේ ණය ලබා ගැනීම වෙනුවෙන් ඔබ මේ බැංකුවට තියන්න යන ඇපය. එහෙම නැත්නම් ඔබගේ සුරක්ෂිතය. එහෙම නැත්නම් ඔබගේ මෝගේජ් එක. මේ ඇපේදී සිද්ධ වෙන දේ තමයි ඔබ මේ ණය මුදල ගෙවාගෙන යාමට ඔබට නොහැකි වුණොත් ඇප කරු හෝ නැත්නම් ඔබ තියෙන ඇපය මත ඉඳගෙන තමයි මේ බැංකුව ඔබගේ අර රිකවරි එක කරගන්නේ. මෙතනදිත් උන් බලනවා පුද්ගලික ඇපයක් නම් තියෙන්නේ ඒ අදාළ පුද්ගලයාට මේ ණය ගෙවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබ දේපලක් ඔබ ඇපයට තබනවා නම් එහෙම නැත්නම් ඔබගේ වාහනයක් ඔබ ඇපයට තබනවා නම් ඒ වාහනය හරහා මේ ගන්න යන ණය මුදලේ රිස්ක් එක බැංකුවට නැවත අය කර ගැනීමේ හැකියාව තියෙනවද කියන එකත් මේ C5 යටතේ සලකා බැලීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ දෙයට තමයි අපි අර කලින් වීඩියෝ එකක් කරේ NCGI හරහා ඔබට තේපලක් තියෙන ඇපයට තියන්න නැත්නම් එහෙම නැත්නම් පුද්ගලික ඇපයක් තියන්න ඇප නැත්නම් NCGI කියන ආයතනය හරහා රජය මගින් ඔබට ඇප ලබා දීමේ ක්‍රමවේදයක් ගැන අපි කලින් වීඩියෝ එකක් කරේ මේ සඳහා සහයෝගයක් ලබා ගන්න. ඉතින් මේක මේ මම කලිනුත් කිව්වා වගේ පර්සනල් ලෝන් වලට මේ NCGI කියන ආයතනය හරහා ඇප ලබා ගැනීමේ හැකියාවක් නැහැ. මේක බිස්නස් ලෝන් සඳහා පමණයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඕන ඔබට දීපලක් ඇපයට තියන්න නැත්නම් එහෙම නැත්නම් ඇපයට පුද්ගලයෙක් නැත්නම් ඕන ඔබට NCGI ආයතනය හරහා
ඇප ඇදුම් කිරීමේ හැකියාව මෙතනදී ලබා දීලා තියෙනවා. ඉතින් මෙතන මේ 100 අකුරු පහේ තියෙන අවසාන කාරණය තමයි මේකේ තියෙන කන්ඩිෂන්ස් ටික. බැංකුව විසින් ඔබට ඉදිරිපත් කරන කන්ඩිෂන්ස්. ඉතින් මේකේ රේට් එක කොයි වගේද මේ ඔබ මේක ගෙවන්න බැරි වුණොත් මොකද වෙන්නේ යන්නේ? ඔබ මේකට තියන්නේ මොගේජ් එක කොහොමද අය කරන්න යන්නේ? ඒ වගේම මේකේ කාල සීමාව කොයි වගේද? ඒ වගේ කන්ඩිෂන්ස් ඇතුළත් ලේඛනයක් ඔබට ඉදිරිපත් කරાવી. මෙන්න මේ කරුණු පහම ඔබ සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් මේ කරුණු පහටම ඔබ සුදුසුකම් ලබනවා නම් ඔන්න ඔබට හැකියාව තියෙනවා මේ ණයක් වෙනුවෙන් අයදුම් කරන්න. ඉතින් ඔබත් අර ඇප්ලයි කරපු ණය යම් කිසි හේයකින් පරක්කු වෙනවා නම් නැත්නම් මේක රිජෙක්ට් වුණා නම් සලකලා බලන්න මෙන්න මේ මං කියපු කාරණා පහම ඔබ සම්පූර්ණ කරලා තියෙනවද? මොනවා හරි ගැටලුවක් වෙලා තියෙනවද? ඒ කාරණා පහ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔබ ඉදිරිපත් කරලා තියෙනවා නම් ඔබේ ණය පාර ප්‍රමාද වීමට හෝ රිජෙක්ට් වීමට හැකියාවක් නැහැ. ඉතින් මේ කරුණු පහෙන් එකක් හරි ප්‍රශ්න තියාගෙන ඔබ ණයක් අයදුම් කරලා ණය ප්‍රමාද වෙනවා නම් එහෙම නැත්නම් ණය අයදුම්පත ඔබගේ රිජෙක්ට් වෙලා තියෙනවා නම් ඉතින් බැංකුවට බැන බැන ඉඳලා වැඩක් නැහැ. එතන එහෙනම් තියෙන්නේ මේ කරුණු පහෙන් එකක් ඔබ සම්පූර්ණ කරලා නැතිකම නිසා තමයි මේ ණය අයදුම්පත රිජෙක්ට් වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඔබත් ව්‍යාපාර වෙනුවෙන් ණයක් අයදුම් කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපාරිකයෙක් නම් මේ පල්ලෙහා දාලා තියෙන Google ෆෝම් එක ෆිල් කරන්න පුළුවන් ඔබටත්. එහෙම වුණොත් ඔබට මේකට සහයෝගයක් අවශ්‍ය නම් අපේ නිලධාරියෙක් ඔබත් එක්ක ඉතාමත් ඉක්මනින් සම්බන්ධ වෙලා ඒ ණය අයදුම් ක්‍රමයට අදාළ සියලුම සහයෝගය ඔබට ලබා දෙනවා. මේ වගේ වැදගත් මූල්‍ය තොරතුරු ගැන දැනගන්න අද මාව ෆලෝ කරලා තියාගන්න. මම දිල්ෂාන් මොරායස්.